සුබ දවසක් කියලා පිළිගන්නවා ශලනීස් ග්‍රීන් ලයිෆ් මගේ YouTube channel එකට. ඉතින් වෙනදා වගේම වැදගත් වීඩියෝ එකක් ඔයාලා හමුවට අරගෙන එන්න තමයි මම මේ හදන්නේ. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නේ ඉතාමත් අඩු කාලයකින් වැඩි ආදායමක් ගන්න පුළුවන් වෙළඳපොලේ වැඩි ඉල්ලුමක් තියෙන භෝගයක් ගැන. ඉතින් ඒ තමයි බොන්චි වගාව. අපිට ඇත්තටම මේක කවරේක වුණත් වගා කරන්න පුළුවන්. ඔයාලට ඔය පේන්නේ මට තියෙන චූටි ඩේ හැටියට මම හදලා තියෙන බොන්චි වගාව. මේ බොන්චි වගාවට හොඳින් හිරු එළියේ තියෙන ජලය හොඳින් බැස යන පසක් තිබිය යුතුයි. ඒ වගේම තමයි අපි නිවැරදිව මේවට අවශ්‍ය ජලය, පොහොර ආදිය සපයන්න ඕනේ. ඒ වගේම සාමාන්‍යයෙන් අපි බොන්චි හිටවන්න කලින් පස් ජීවාණුහරණය කරගෙන පොළොව පාත්ති දාලා හිටවනවා නම් මේ බොන්චි වගාවට තවත් හොඳයි. ඒ වගේම මේ බොන්චි වගාව තුල අපිට දින 45ත් 60ත් අතර වගේ අපිට අස්වැන්න ලැබෙන්න පටන් ගන්නවා. එතන ඉඳලා මාස දෙකමාරක් අපිට මේවට සාත්තු කරමින් අස්වැන්න නිලා ගන්න පුළුවන් වීම විශේෂ දෙයක්. බොන්චි වගාවේ පැලමතු වෙලා සති දෙකක් විතර යද්දි වල් පැලෑටි ඉවත් කිරීම ඉතාම වැදගත් දෙයක්. ඒ වගේම බොන්චි කියන්නේ වැල් ඇදෙන භෝගයක් හින්දා පැල සෙන්ටිමීටර් 15ක් විතර උස යද්දි ඒකට අපි ශක්තිමත් ආධාරකයක් අනිවාර්යෙන් සිටවන්න ඕනේ. දිනපතාම පසෙහි තෙතමනය රැකෙන පරිදි උදේ හෝ හවස ජලය සැපීමත් නියමිත පරිදි රසායනික හෝ කාබනික පොහොර යෙදීමත් මේ බොන්චි වගාවේ තවත් එක වැදගත් කරුණක්. ඒ මගින් අපිට පුළුවන් ඉක්මනින් වර්ධනය වෙන ශක්තිමත් බොන්චි වගාවක් අපිට දැක ගන්න. ඉතින් වෙන භෝගවලට වගේම බොන්චි වගාවටත් කරල් විදින පණුවන්, කොළ කන පණුවන් සහ දිලීර රෝග ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි නිතරම වගාව නිරීක්ෂණය කරන්න ඕනේ. හැකිතාක් දුරට කාබනික හෝ රසායනික ක්‍රම මගින් මේ පලිබෝධ හානි අපි අවම කරගන්න ඕනේ. ඉතින් කුඩා පරිමාණයෙන් කරනවා නම් අපිට මේකට කොහොඹ කළ නිස්කාරකය වැඩි ස්වභාවික පාලන ක්‍රම භාවිත කරන්න පුළුවන්. ඉතින් මේක මහා පරිමාණයෙන් කරනවා නම් මේ ස්වභාවික ක්‍රම පාවිච්චි කරන එක සාමාන්‍යයෙන් පොඩ්ඩක් අසීරු කාර්යයක්. ඉතින් අපිට ගෙදර ගෙවත්තක වගේ කරනවා නම් ස්වභාවික ස්වභාවික ක්‍රම පාවිච්චි කරලා වසවිසෙන් තොර නැවුම් එළවලු අපේ ගෙදරට අපිටම හදාගන්න පුළුවන්. ඉතින් මං අද ඔයාලට අරගෙන ආවේ උත්සාහය හා හැකියාව මත ඉක්මනින් ආදායමක් ගන්න පුළුවන් වගාවක් ගැන. ඉතින් ඔයාලත් අදම මේ වගාවට යොමු වෙන්න. මේ වගේ වගා වීඩියෝ බලමින් ඔබේ ජීවිතයට අලුත් යමක් එකතු කරගන්න මගේ channel එක subscribe කරලා මගෙත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලමින් අදට මම ඔයාලගෙන් සමුගන්නවා.